Hello guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලට ඔන්න මම ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. මේ vlog එක නම් මට මතක විදිහට දවස් 2ක හෝ 3ක vlog එකක්. ඉතින් අපි බලමු මම මොනවාද මේ vlog එකට include කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ පළවෙනි දවසේ මේක නම් දවල් වරුවක මම වැඩ ඉවර වෙලා ඇවිල්ලා ගේ දොර අස් කරන ගමන් තමයි ඉතින් මේ ඉන්නේ. මොකද පහුගිය කාලෙම ගොඩාක් වැස්ස තිබ්බනේ. ඉතින් වැස්ස නතර වුණාට පස්සේ තමයි මෙහෙම ගෙදරට එළියක් ආවේ. නැත්තම් මෙහෙම වැඩක්වත් කරන්න හිතුන්නේ නැති දවස් කිහිපයක් තමයි ඉතින් ඇත්තටම ගෙවිලා ඉවර වුණේ. ඉතින් ඔන්න ඔය විදිහට මම ඉක්මනටම ගේ අස් කරගත්තා. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ වීඩියෝස් බලන්නේ මාව subscribe නොකර නම් ඉතින් ඉක්මනටම මාව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔන්න ඉතින් ඊළඟට මම උයා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම ඔයගොල්ලන්ට කලින් කිව්වනේ මේක මම වැඩ ඉවර වෙලා ඇවිල්ලා කරන vlog එකක් කියලා. හැබැයි වීඩියෝ එක කරගෙන යද්දි තමයි මටත් මතක් වුණේ නැහැ මේ මගේ සෙනසුරාදා දවසක් කියලා. ඉතින් උදේම උයලා කරලා ඉවර වෙලා ගේ දොරත් අස්පස් කරලා මම කොණ්ඩේ ඔයිල් කරගත්තා. ඔය ඉතින් වොෂ් එකක් දාගත්තට පස්සේ මේ ඉතින් වීඩියෝ එකේ දෙවැනි දවස. ඉතින් අද නම් ඔන්න මම වැඩ කරන තැන ඉඳන්ම චූටි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. ඉතින් මේ බබාලගේ පොත්වල වැඩ වගේක් ලියන්න තිබ්බා. ඒ ටික තමයි ඉතින් මම දැන් ඔය කර ඉන්නේ. වැඩ කරන තැන ඉතින් එහෙම ලොකුවට වීඩියෝස් ගත්තේ නැහැ. දැන් ඉතින් පොත්පත්වල වැඩ ටික කරලා වැඩ ඉවර කරලා ගෙදර එන්න තමයි මං හදන්නේ. වැඩ ටික ඔක්කොම ඉවර කරලා මං ඉතින් ඔය මහන්සියටත් එක්ක වතුර බොනවා. ඉතින් ඊට පස්සේ කබඩ්ස් එහෙම ලොක් කරලා ස්විච් හැම දෙයක්ම ඕෆ් කරලා මම දැන් ගෙදර එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් ගෙදර ඇවිල්ලා හොඳ වොෂ් එකක් දාගත්තා. මේ ඉන්නේ ඉතින් මම. වොෂ් එකක් දාගත්තම මාර සෑල්ලුවක් දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් දොර ජනෙල් ඇරලා ගෙදර පොඩ්ඩක් අස්පස් කරන්න තමයි යන්නේ. මේ තියෙන ඉතින් ගුරු දිනේට මට බබෙක් දුන්න gift එකක්. ඒක මාරම ලස්සනයි. දැන් ඉතින් ලන්ච් ටයිම්. ටී ටයිම් උත් ආවනේ ළමයි. ලන්ච් එක ගත්තට පස්සේ ඉතින් මම හොඳ නිින්දක් දානවා. අන්න ඒක නිසා තමයි එකපාරටම ටී ටයිම් එකට ආවේ. අදට ගිහින් එන්නම්.